ගඩොල් බිත්ති බැඳගෙන කාමර දෙකක හිටියා. ටකරන් ටිකක් වහගෙන. එතකොට ඉතින් මට කුලියක් හරි කරගන්න පුළුවන් කාලේ ඇඟට සත්තිය තිබුණා. ඒ වැඩපොළ කරගෙන ගමේ අයටත් හැමෝටම උදව් කරගෙන ඒ පිහිටෙන් ඒ ටික හරි ගස්සගත්තා. මං ඉතින් රජයට කරදර කරීත් නෑ. ළමයින්ට වෙලෙඩ හැදෙනකොට අවුරුදු 18යි ලොකු දුවට. ඒ වෙනකන් අද වෙනකන් අවුරුදු දැන් 37ක් එයාගේ වයස. එයා බලා හදාගන්නේ මට වීවුසල් එකමාරක් තියෙනවා. ඒක වී පොරොන්දුර දීලා වැඩ කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ නිවාස අධිකාරියේ මිස් කෙනෙක් ආවා බලන්න. ඒ මිස්ගේ නන්දෙන්නේ මිස්ගේ වැඩ යටතේ ඉඳගෙන තමයි මේ රාජකාරී සීරම කරගත්තේ. ඒ මිස් ඇවිල්ලා මට කිව්වා අම්මා දුක් වෙන්න එපා මට ගේ කෑල්ලක් මං හදලා දෙන්නම් කියලා. ඉතින් අද මන්ත්‍රීතුමා ඇවිල්ලා අද මුළුගල තියාපු පළවෙනි දවස මට හරි සතුටුයි. කොටම සහභාගී වචනෙන් හරි උදව් කරපු සියලුම දෙනාට ලොකු පිනක් මේ පින ඔයාලට කවදාවත් නැති වෙන්නේ නැහැ. මට නම් කොහොම වුණාවත් අසරණ ළමයි දෙන්නෙකුගේ ජීවිතයක් කවුරු හරි බත් වේලක් කන්න ගෙනල්ලා දුන්නත් ළමයින්ට ගැටිලා ඉන්න තැනක් අද මට ඒ සතුට තියෙනවා.